සිතන්න ඔබේ ප්‍රියතම කෑම වේල අද මේසේ මට තියෙනවා. ඒත් එහි කිසිම රසයක් නැහැ. ඔබ තීරණය කරනවා සතියක් පුරා ඔබේ ආහාරවලට ලුණු ස්වල්පයක්වත් එකතු කරගන්නේ නැහැ කියලා. ලුණු නැටිව සතියක් ගත කරන එක මුලදී අමාරු දෙයක් වුණත් ඒ දින 7 ඇතුළත ඔබේ සිරුර ඇතුළත සිදුවන විද්‍යාත්මක පරිවර්තනය අදහන්න බැරි තරම් වේගවත්. අද අපි මේ වීඩියෝවෙන් බලන්නේ ලුණු සම්පූර්ණයෙන්ම නතර කළ පළමු පැය 24 සිට සතිය අවසානය දක්වා ඔබේ රුධිර පීඩනයට සහ ඔබේ ශරීරයේ බරට ඇත්තටම මොකද වෙන්නේ කියන රහසයි. ලුණු හෙවත් සෝඩියම් කියන්නේ ඔබේ සිරුර ඇතුලේ තියෙන වතුර චුම්බකයක් වගේ. ඔබ ලුණු ආහාරයට ගන්නා විට සෝඩියම් මගින් ඔබේ සෛල අතර ජලය රඳවා තබා ගන්නවා. මේ නිසා තමයි අපේ සිරුර පිම්බුණු ස්වභාවයක් හෙවත් බ්ලෝටිං ගතියක් පෙන්눔 කරන්නේ. ඔබ ලුණු කෑම නතර කළ පළමු දින 2-3 ඇතුළත ඔබේ සිරුරට තවදුරටත් ඒ ජලය රඳවා තබා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එවිට ඔබ නිතර මුත්‍රා පිට කිරීම හරහා සිරුරේ අතිරික්ත ජලය බැහැර කරනවා. වසරක් පුරා ව්‍යායාම කරලා අඩු කරගන්න බැරි වුණු කිලෝ 1ක් හෝ 2ක් මේ ජල බර හෙවත් වෝටර් වේට් ඉවත් වීම නිසා සතියක් ඇතුළත අඩු කරගන්න ඔබට පුළුවන්. දැන් අපි බලමු ඔබේ රුධිර පීඩනයට මොකද වෙන්නේ කියලා. ඔබේ රුධිර නාල හරහා ගලා යන රුධිරේ පරිමාව තීරණය වෙන්නේ සිරුරේ තියෙන ජල ප්‍රමාණය මතයි. සිරුරේ ජලය වැඩි වෙනකොට රුධිර නාල මත ඇතිවන පීඩනය වැඩි වෙනවා. හරියට වතුර බටයක් ඇතුලෙන් වැඩි පීඩනයකින් වතුර යනවා වගේ. ඔබ ලුණු සීමා කරන විට රුධිරේ පරිමාව අඩු වෙලා ඔබේ හදවතට රුධිරේ පොම්ප කරන්න තියෙන වෙහෙස ෂණයකින් අඩු වෙනවා. අධික රුධිර පීඩනයේ තියෙන කෙනෙකුට සතියක් ඇතුළත තම රුධිර පීඩන අගය කැපී පෙනෙන ලෙස පහත වැටෙනවා අත්විඳින්න පුළුවන්. හැබැයි මතක තබා ගන්න මේක හැමෝටම ලේසි වැඩක් නෙවෙයි. ලුණු කියන්නේ අපේ සිරුරේ ස්නායු සහ මාංශපේශි ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය ඉලෙක්ට්‍රොලයිට් එකක්. ඔබ එකපාරටම ලුණු බින්දුවටම බැස්සොත් සතියේ මැද හරියේදී ඔබට කරකැවිල්ල, හිසරදය හෝ මාංශපේශි පෙරලීම වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා විද්‍යාත්මකව වැදගත් වෙන්නේ ලුණු සම්පූර්ණයෙන්ම නතර කිරීම නෙවෙයි. අපි දිනපතා ගන්නා ලුණු ප්‍රමාණය ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන තේ හැන්දක ප්‍රමාණයට සීමා කරන එකයි. සතියක් පුරා ලුණු භාවිතය අඩු කිරීමෙන් ඔබේ සිරුරට ලැබෙන සැහැල්ලුව ඔබව පුදුම කරවාවි. මේ ඔබේ ආයු කාලය වැඩි කරගන්න ඔබ ගන්නා ඉතාමත් බුද්ධිමත් තීරණයක්. මේ වගේ සෞඛ්‍ය සම්පන්න තොරතුරු තවත් දැනගන්න අපේ channel එක subscribe කරන්න. නිරෝගීව ඉන්න නැවත හමු වෙමු. ඔබගේ සුබ දවසක්.